Hi guys, ඉතින් මම කලින් වීඩියෝ වලින් ඔයාලත් එක්ක කතා කරා higher highs, higher lows, lower lows, lower highs සහ trend එක ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ support සහ resistance line ගැන. ඉතින් වැඩි කතා නැතුව අපි යමු මාකට් එකට. ඉතින් කලින් වීඩියෝ එකකදී මම ඔයාලත් එක්ක කතා කරපු sideways මාකට් එකක් තමයි මම මේකදී උදාහරණයක් විදියට ගන්නෙ. ඉතින් මේකදී බලන්නකෝ මෙතන lows වගේම මෙතන highs මාක් කරලා තියෙනවා. ඉතින් මේකෙදි මේ high එකට මාකට් එක ඇවිල්ලා නැවතත් low එකකට ඇවිල්ලා නැවතත් මේ high එකට ඇවිල්ලා මාකට් එක නැවතත් පහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ මේ මාකට් එක high එක ළඟින් නැවත හැරවිලා පහළට යනවා නම් ඒක අපි හඳුන්වනවා resistance point එකක් කියලා. ඉතින් ඒ වගේ resistance point ටිකක් යා කරලා රේඛාවක් යනදොත් අපි ඒක හඳුන්වනවා resistance line එකක් කියලා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන දැන් resistance line එකක් තියෙනවා. මේ resistance line එක ළඟදී මාකට් එක නැවත හැරවිලා පහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරමු support line එක ගැන. ඉතින් ඔයාලට පේන ඇති මාකට් එක මෙතෙන්ට ඇවිල්ලා නැවත ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මෙතෙන්ටත් මාකට් එක ඇවිල්ලා නැවතත් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වගේ මාකට් එක නැවත හැරවිලා ඉහළට යන තැන් අපි හඳුනනවා support point කියලා. ඉතින් ඒ වගේ support point කීපයක් එකට එකතු වුනහම අපි ඒක හඳුන්වනවා support line එකක් කියලා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන support line එකක් තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ට මාකට් එක ඇවිල්ලා නැවත මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මෙතෙන්ටත් මාකට් එක ඇවිල්ලා මිල නැවත ඉහළ ගිහිල්ලා තියෙනවා. එහෙනම් මම හිතනවා මම ඔයාලට කියලා දුන්න දේවල් ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ ගැන තවදුරටත් ඔයා ගැඹුරින් ඉගෙන ගන්න කැමති නම් දැන් මට WhatsApp message එකක් දාන්න. එහෙනම් අදට මං ගිහින් එන්නම්. ජය වේවා.